ආධුනිකයන් විසින් හැදෑරිය යුතු පොතක් හැටියට මම දකිනවා. දේශපාලන සංස්කෘතියක් වගේම මේ ජාතියට පණ දුන්නු කෙනෙක් හැටියටයි අපි එතුමා දකින්නේ. ඒ වගේ නායකයෙක් මං හිතන්නේ ආපහු මේ ජාතියට කවද බිහි වෙයිද කියලා. කාටත් ලෙන්ගතු ආදරය කරන හිත උණු වෙන සංවේදී පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ කියන්නේ නායකත්වයේ තියෙන චරිතයක්. එඩිතර අධිෂ්ඨානයෙන් ගමන් කළ හැකි සහෘදයෙක් හැටියට අපි දිගටම ආශ්‍රය කරමු. එඩිතර කමෙන් පරිපූර්ණ වූ කෙනෙක්. නායකත්වය තුළ මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්, වෙනම වයිබ් එකක්. මහින්ද කියන්නේ හොඳ හදවතක් තියෙන මිත්‍රෙක් කිව්වොත් හරි. මහින්ද අපේ හොඳ යාළුවෙක්. ඔක්කොමලට. තම කියන්නේ මහින්ද ඇත්තටම ඩිපෙන්ඩබල් යාළුවෙක්. මොකක් හරි වෙලාවට දාලා යන්නේ කෙනෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ ඉතාම හිත හොඳ මිත්‍රයෙක්. එතුමා කියන්නේ වෙනම පුරාවෘත්තියක්, වෙනම සංස්කෘතියක්. මම හිතන්නේ ඒකට සෝබා දහම් පවා සාක්ෂි දරනවා. එවන් ජනනායකයෙක් නැවත කිසිදා බිහි වෙන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. තමන්ගේ ජීවිතයට වඩා මනුෂ්‍ය ජීවිතය අගය කරපු මිනිසෙක්. ඉතාම නිහතමානී, ඉතාම ලෙන්ගතු පුද්ගලයෙක් විදියට. ඔහු මානුෂික හැඟීම් තියෙන හරි මිත්‍රශීලී නායකයෙක් හැටියට තමයි මට ඔහුව පෙනුනේ. හදවත් දිනාගත්ත නියතමානී නායකෙක් මේ පිහිපිට ඉපදිච්ච. හොඳ ගතිකොන ඇති නායකයෙක්. රටේ කාටත් මේ සිංහල දෙමළ මුස්ලිම් ක්‍රනය කාටත් එක් විදිහට සලකපු නිර්වීත කෙනෙක් හැටියට මම දකින්නේ. කෙලින් වැඩ කරන කෙනෙක් මහින්ද රාජපක්ෂම තමයි. තම ප්‍රාණ සමලෙසෙන් උපන් බිම රැකගත් පේත්‍රෝ ස්නේහයෙන් ජන හදවත් සොරාගත් ලක් දරණී තලේ ජේෂ්ඨතම පුතුන් වඩා ජන අධිපතේ මහින්ද රාජපක්ෂ මැතිතුනේ ඔබට දීඝායු